බියුටි විත් රූ මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව හම්බ වෙන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ලෝකයේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය රහසක්. ඒ තමයි අයිස් කැට වලින් කරගන්න පුළුවන් අපූර්ව facial එකක්. ඉතින් විශේෂත්වය තමයි මේ facial එක මගින් ඔයාලට පුළුවන් ඔයාගේ සමේ ගැටලු ගොඩාක් විසඳ ගන්න. ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා අයිස් කැට වලින් කොච්චර වාසි අපේ සමට ලැබෙනවද කියලා. මොකද මම ඔයාලට කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අද මම මේ කියලා දෙන අයිස් කියුබ් සත්කාරය මගින් ඔයාලට හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. කිසිම මුදලක් ඔයාලට වැය වෙන්නේ නැහැ මේක කරගන්න. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ සත්කාරය කරගන්නේ කියලා. මුලින්ම අපිට මේ වගේ පිරිසිදු භාජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේකේ මූණ ඩිප් කරන නිසා ඔයාගේ මූණේ ප්‍රමාණයට ඇති වෙන්න ටිකක් ලොකු භාජනයක් අරගන්න. ඊට පස්සේ ඒකට පිරිසිදු වතුර මේ විදිහට පුරව ගන්න. ඒ විදිහට වතුර පුරව ගත්තට පස්සේ ඔයාලට පුළුවන් අයිස් කැට මේකට එකතු කරගන්න. ඉතින් අයිස් කැට ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න. මේ ටික තමයි ඉතින් මේ සත්කාරය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ සත්කාරය කරන්න කලින් මුලින්ම ඔයාගේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඒ කියන්නේ වොෂ් කරලා හොඳට දෙතමාත්තු කරගන්න. ඊට පස්සේ මේ විදිහට අයිස් කියුබ් දාපු භාජනේ මේ විදිහට තප්පර 10ක් විතර මම මූණ ඩිප් කරගෙන ඉන්නවා. මතක තියාගන්න තප්පර 10ක් විතර හොඳට මුළු මූණම ඩිප් කරන්න ඕනේ. ඊට පස්සේ තප්පර 30ක් ඔයාලට පුළුවන් පොඩි රෙස්ට් එකක් ගන්න. ඊට පස්සේ නැවතත් තප්පර 10ක් මම මේ විදිහට මගේ මූණ අයිස් වතුරේ ඩිප් කරගෙන ඉන්නවා. මේ විදිහට ඔයා වාර කීපයක් කරන්න ඕනේ. ඒ කියන්නේ විනාඩියක වගේ කාලයක් මේ විදිහට හොඳට ඔයාගේ මූණ ඒ අයිස් කැට වතුර එකේ භාජනේ හොඳට ඩිප් කරන්න ඕනේ. ඉතින් මේ අයිස් කියුබ් facial එක මගින් ඔයාගේ මූණේ තියෙන ලප කැලල් පහසුවෙන් ඉවත් වෙනවා. ඔයාලට මේක කරපු ගමම ලොකු වෙනසක් හොඳ ෆ්‍රෙෂ් ගතියක් ඔයාගේ මූණේ දකින්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයාගේ මූණේ ඇක්නි පිම්පල්ස් තියෙනවා නම් ඒවා ඉක්මනින්ම ඉවත් වෙනවා. මොකද මූණේ තියෙන රුධිර ගමනාගමනය ක්‍රමවත් වෙනවා. ඒ මගින් ඔයාගේ මූණේ තියෙන ආසාදන සුවපත් කරන්න පුළුවන්. ඒ වගේම ඇස් යට ඔයාගේ තියෙනවා නම් ඉදිමුම් ස්වභාවයක් අයි බෑග්ස් තියෙනවා නම් ඒවා ඉවත් වෙනවා. ඒ වගේම අකලට සම වියපත් වීම වැළකෙනවා. මූණට හොඳ ෆ්‍රෙෂ් ගතියක් ලැබෙනවා. ඒ කියන්නේ විඩාබර මුහුණක් නම් ඔයාට තියෙන ගොඩක් තෙහෙට්ටු මුහුණක් නම් ඒ සම යථා තත්ත්වයට පත් කරන්නත් මේ අයිස් කියුබ් facial එක ඔයාට උපකාර වෙනවා. ඉතින් මේ වගේ වාසි ගොඩක් ලැබලා දෙන මේ අයිස් කියුබ් facial එක ඔයාලත් කරලා බලන්න. හැමදාම උදේට ඔයාලට පුළුවන් මේ සත්කාරය කරන්න. ඔයාලත් මේ සත්කාරය කරලා බලලා මට රිසල්ට් කියන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.